භාණ්ඩාගාර වංචාව හෙළි කළ අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ සිදු වූ ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ මුල්‍ය වංචාව පිළිබඳව මුලින්ම අනාවරණය කරමින් ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් පැමිණිලි කළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා. මෙම පණනය හදිසි හෘදයාබාධයක් සියදිවි නසා ගැනීමක් හෝ වෙනත් බාහිර බලපෑමක් මත සිදු වූවක්ද යන්න පිළිබඳව සොයා බැලීමට පොලිස් පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. රටම කම්පනයට පත් කළ මෙම පුවතත් සමග භාණ්ඩාගාර වංචාවේ නැවතත් උණුසුම් වී තිබෙනවා. මෙම සිදුවීමේ ඇති වඩාත්ම සැක කටයුතු සහ අභාග්‍ය සම්පන්න තත්ත්වය වන්නේ රජයේ මුදල් මංකොල්ල කෑම් පිළිබඳව පළමුවෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගිය නිලධාරියා වූ රංග රාජපක්ෂ මහතාගේ සේවය බලධාරීන් විසින් තහනම් කර තිබුණේ ඔහුද මේ වංචාව සඳහා වගකිව යුතු අයෙක් බැවින්. ඒ ඔහු සේවය කළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මේ වංචාවට වගකිව යුතු ප්‍රධාන පාර්ශවය නිසා. රාජ්‍ය මුල්‍ය පද්ධතියේ ඇති ආරක්ෂක සිදුරු සහ බැංකු ගිණුම් වෙනස් කිරීමේ සයිබර් කුමන්ත්‍රණය පිළිබඳ වැදගත් සාක්ෂි සහ තොරතුරු රැසක් සතු වූ ප්‍රධානතම නිලධාරියා මෙලෙස සමුගැනීම ඉදිරි පරීක්ෂණ මගදියට දැමීම දරන උත්සාහයක් දෝ කියා සාධාරණ සැකයක් මතුවී තිබෙනවා. වංචාවට සම්බන්ධ සැබෑ ඩිජිටල් මීයන් සහ ඔවුන්ට සහාය දුන් දේශපාලන ගජමිතුරන් ආරක්ෂා කර ගැනීම සඳහා සාක්ෂිකරුවන් නිහඬ කිරීමේ සංස්කෘතියක් මෙරට නැවත හිස ඔසමින් පවතිනවා. ඉතින් මෙය එයට හොඳම සාක්ෂියයි. මෙම අභිරහස් මරණය පිළිබඳව සිදු කරන පරීක්ෂණ හුදු පශ්චාත් මරණ පරීක්ෂණයකට පමණක් සීමා නොකර එය වහාම ගැඹුරු විමර්ශනයක් දක්වා ගෙන යාමට රජයේ සහ ආරක්ෂක අංශවල වගකීමක් බව දැන් කවුරුත් කතා කරනවා. කෙසේ නමුත් මෙම රහසිගත වංචාව ගැන නැවතත් ඉස්මතු වී පෙනෙන්නේ මෙම මහතාගේ මරණයත් සමග. ඉතින් අපි බලමු ඉදිරියට ඒ මහතාගේ මරණය කෙසේ සිදුවුද කියලා. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු ඉදිරියේදී අපි ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.